මොනවද? සාමාන්‍යයෙන් මම වැඩි සෝෂල් මීඩියා කන්ටෙන්ට්ස් කරන්නේ නැති කෙනෙක් නේ. හැමෝම කියනවා මේ මට මොනවා හරි කන්ටෙන්ට්ස් කරන්න අලුත් අයිඩියාස් වලට වැඩ ටිකක් කරන්න කියලා. ඒක පුංචි වැඩක් කරන්න හිතුවා. හැබැයි මොන වැඩේ කරන්නත් කලින් මම ඩ්‍රයිව් කරන ගමන් හිතුවා මම වාහනේ ඕන නතර කෙරුවා. කලවතකොට පාරේ පොඩි වැඩකට යන ගමන්. අද මේ නිකන් අහම්බෙන් පටන් ගත්ත වැඩේ නිසා මම ඩ්‍රයිව් කරන ගමන් ඉන්නේ. අපේ රටේ ගොඩක් කාන්තාව ඩ්‍රයිවිං කරන බොහොම දක්ෂ විදියට. හැබැයි සමහර වෙලාවට හැම දෙයකම තියෙන පොඩි පොඩි විනය පිළිපද ප්‍රශ්න ඩ්‍රයිවිං වලදීත් තියෙනවා. මම ගොඩාක් වෙලාවට දැකලා තියෙනවා. පහුගිය කාලේ මම මාස ගාණක් එක දිගටම බබාලගේ වැඩවලට මගේ වැඩවලට පේෂල් ඉන්දියාවේ ඉන්නකොට ඩ්‍රයිව් කරද්දී හරි අමාරුයි ඩ්‍රයිව් කරන්න. මොකද මම නම් සාමාන්‍ය වැඩකට හුඟක් කලින් යන කෙනෙක්. ඒකද මට පාරේ කිසිම හදිස්සියක් නැහැ. මං කියන්නේ අපි අපේ ආරක්ෂාව ගැන හිතලා පාරේදී කාලය අඩු කරගන්න ඩ්‍රයිව් කරන්නේ නැතුව ගෙදරදී කාලය අඩු කරගෙන වේලාසනේ පිටත් වෙමු. අපි යන වැඩේට රාජකාරී වැඩක් වුණත් පෞද්ගලික වැඩක් වුණත් මොකක් වුණත්. අනිත් එක සාමාන්‍යයෙන් කාන්තාවක් ඩ්‍රයිව් කරද්දී එච්චර කලබලයක් නැහැනේ. ඒ නිසා ඉතින් අපේ ආදරණීය පිරිමි පාර්ශවයේ සහෝදරයෝ පොඩක් ඉවසීමෙන් කාන්තාවන්ට ඉඩක් ලබා දෙන්න. සහ කාන්තාවන්ටත් කියන්නේ චුට්ටක් සැලකිල්ලෙන් එළවමු. මොකද මේ මං පොඩි දෙයක් කියනවා. දවසට වතාවක් දෙකක් හරි කවුරු හරි ඔයාගේ වාහනේ ඉස්සරහින් වාහනේ දානවා නම් ගොඩක් විට අපි ඉඩ දෙන්නේ නැහනේ. අපි එයාගේ වාහනේ කොහොම හරි හිල කරලා අපි යන්න තමයි බලන්නේ. එහෙම අපි සෙල්ෆිෂ් වෙන්නේ නැතුව ආත්මාර්ථකාමී වෙන්නේ නැතුව කවුරු හරි වාහනේ දානවා නම් පොඩි ඉඩක් දීලා බලන්නකෝ. ඒකට තැන්ක් යූ කියලා ෆෝන් එකක් පොඩ්ඩක් ගහනවා. ඒකෙන් එනවා පොඩි හිතට පොඩි අමුතු සතුටක්. මට නම් තියෙනවා. ඕගලන්ටත් ඒ නිසා පොඩක් කරලා බලන්න. මං යන්නේ මීගමුවට හයිවේ එකේ දාලා. පුළුවන් වුණොත් මගදී මං ඩ්‍රයිව් කරන් යන විදිහ අපේ නංගි ෂූට් කරනවා. මේ මගදී පුළුවන් වුණොත් අපි පොඩි පොඩි දේවල් ටිකක් ඔයගලන්ට පෙන්වන්න. මී කියන නමින් තමයි මම මේ කන්ටෙන්ට්ස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම මට හිතන විදිහට කියනවා. ඕගොල්ලොත් ඕගොල්ලන්ට හිතන දේවල් මේ වීඩියෝ එක පහලින් කමෙන්ට් කරන්න. අපි අදහස් ෂෙයා කරගෙන පොසිටිව් වයිබ් එකේ ජීවිතේ ගෙවමු. good luck. අපි යනවා මීගමුවට. ඒ වුණාට තාම පොඩිවත් වැරද්දක් කරපු රියදුරු මහත්මියක්වත් මහත්මියක්වත් හම්බුනේ හරිම සතුටුදායකයි. ඒ සතුටත් එක්කම අපි යනවා මීගමුවට. බලමු අපිට හම්බුනොත් පුංචි පුංචි අතපසුයි වෙන අය අපි ඔයගලන්ට පෙන්වන්නම් මේ වීඩියෝ එකෙන්. අපි මීගමුවේ වැඩ ඉවර කරලා එන ගමන් අපි චුට්ටක් වාහනේ නැවැත්තුවා. ඇත්තටම අද දවස පුරාම සතුටුයි කියන්න තලවතුගොඩ ඉඳලා මීගමුවට ගිහිල්ලා ආයි තලවතුගොඩ කිට්ටුවේ එනකන් කිසිම අත්දැකීමකට මුණ දුන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙච්ච විදිහේ ඒක ඊටාම සතුටුදායක එක හොඳ දෙයක්. ඉතින් සාමාන්‍යයෙන් අපි වාහනයක් කෙලවනකොට අපි හැමෝටම මේ ඩිසිප්ලින් එකක් තියෙනවා නම් අර පිට රටවල් වලට ගියාම අර අපි දකින්න වෙනස, අපි කතා වෙන වෙනස අපේ ලංකාව ඇතුලේ තියාගන්න පුළුවන්. විශේෂයෙන්ම කාන්තාව වාහන එලවනකොට අපිට මම හිතන්නේ අපිට මුණ දෙන්න වෙන අත්දැකීම් වැඩි. ඒ කියන්නේ අපි වාහනේ යනකොට සමහර වේගය මැදිකම නිසා හෝ නැත්නම් අපි අභිබවා යන්න කෙනෙක් උත්සාහ කරනවා වෙන්න පුළුවන්. අපි වාහනේ දානකොට අපිට ඉඩ දෙන්නේ නැහැ. ඒක කාන්තාවට විතරක් නෙවෙයි. ඒක කොහොමද රියදුරේගේ විනය අනුව සිද්ධ වෙන දෙයක්. ඉතින් මම හිතන්නේ අපි හැමදාම වාහන එලවන අය කාන්තා පිරිමි අපි හැමෝම කාන්තාවක් යනවා නම් හෝ පිරිමියෙක් හෝ වේවා කෙනෙක් ඉඩ ඉල්ලනවා නම් රියදුරු මහත්මයාට හෝ මහත්මියට ඉඩ දෙමු. එතකොට කවුරු හරි පාර පනින්න ඉන්නවා නම් ඒ කෙනාට පාර පනින්නේ ඉඩ ලබා දෙමු. ඒ වගේ අපි චුට්ටක් විනය ඇතුව ඩ්‍රයිව් කරමු. මොකද මේ මට තියෙන පර්සනල් පෞද්ගලික අත්දැකීම් එක තමයි මම මේ ගැන කතා කරන්නේ. දැන් අනිත් දේ තමයි මම සාමාන්‍යයෙන් උයන දේවල්, ගෙදර දේවල් ඒ වගේ වීඩියෝස් කරන්නේ නැහැ. මොකද මම පැයෙන් එකමාරෙන් උයන කෙනෙක්. ඒක හින්දා ඉතින් ඒ වගේ වීඩියෝස් මම වැඩි කරන්නේ නැහැ. හැබැයි ඒක දක්ෂ ලෙස කරන අපේ කලා ක්ෂේත්‍රයේ අය vlogs කරන අය ඉන්න හින්දා මම හිතන්නේ පොසිටිව් තින්කින් පැත්තේ මොනවා හරි රස කතා කීපයක් ඔයගොල්ලෝ එක්ක බෙදා ගන්න. ඔයගොල්ලෝත් ඔයගලන්ගේ කමෙන්ට්ස් මගේ වීඩියෝ එකකින් දාන්න. අපි ඊළඟ දවසේ ඒ කමෙන්ට්ස් එක්ක කතා කරමු. thank you අපේ වීඩියෝ එක බලාගෙන ඉච්චට මගේ වැඩේ අවසන් ගමන අවසන්. ඔයගලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. thank you.